හැමෝටම ලස්සන සුබ දවසක් වේවා. ජීවිතයක් වෙන්න සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. අපි අද යනවා හුන්නස්ගිරි කඳු මුදුනට. හැබැයි අපි හදිස්සියෙම හුන්නස්ගිරිට ගිහලා මේ බුදු පිළිමයක් තියෙනවා දැකලා තමයි අපි දෙන්න යන්න පටන් ගත්තේ. එතන අනවසරයෙන් යන්න තහනම් කියලා කියනවා. ඒ වුණාට කවුරුත් පාරේ ගියෙත් නැහැ. අපි දෙන්න ගියා මේ බුදු පිළිම බලන්න. ඉතින් ඒ යන ගමන ඔයාලට පොඩ පෙන්වන්න හිතුණා. මන් දන්නේ නැහැ මේ බුදු පිළිම නම් වැඩ ඉවරද නැද්ද කියන එක. හැබැයි මේ පරිසරය විඳින්න තමයි මට ඔයාලත් එක්ක යන්න ඕන වුණේ. ඉතින් බලන්නකො මේ වටපිටාව අපිත් ගහගෙන යන තරමට ලොකු හුළඟක් තියෙනවා. එදා නම් හුළඟ ගොඩාක් වැඩි කියලා. එතන ගොඩක් වැඩි. අපි බයක් හිතුණා. ඉතින් මේ හිමින් ගියා. මේ පාරේ කවුරුත් හිටියෙත් නැහැ. එකම එක ගයක් තිබුණා. ඒක ටැමිල් කෙනෙක් කට්ටිය කිව්වෙන් ඇති. බෝධින් වහන්සේ නමක්ගේ මේ බුදු පිළිමයට තමයි අපි යන්නේ. ඉතින් මේ බෝධින් වහන්සේ නමක් පඳුරු මල් පූජා කරපු එකක් තිබුණා. ඒ අරින්න පාර පුදුම පාළුවක්. ඉතින් අපිට බයක් හිතුණා. ඒ කියන්නේ ලොකු හුළඟක් තියෙනවා. ඉතින් අපි ඇත්තටම ගහගෙන යන තරමට හුළඟ. ඒත් අපි දෙන්න ගියා. එන්න මේ පරිසරයේ ඉතින් විඳින්න අහස සිමින තරමට ලස්සනයි. මට නම් මේ හුළම් පාරට පුදුම ආසාවක් තියෙන. මට ඇත්තටම මේ මුළු ලෝකෙම අමතක වෙනවා වගේ. මේ අවුව වැස්ස හුළම් මේවට මම ගොඩාක් ආදරේ. ඇත්තටම පුදුම විදිහට ජීවිතේ මේවට මම ආදරේ කරනවා. මේවා විඳින්න ආසයි. මගේ කීමට තමයි ඉතින් මේ ගියේ. ඔන්න බලන්නකො ඉතින් කොච්චර හුළම්ද කියලා. ඉතින් ඒ මැදින් මම නම් පුදුම සතුටින් මේ ගමන යනවා. එන්න මාත් එක්ක උඩටම යමු. පොඩි දුරක් තියෙන්නේ. ඒ වුණාට හුළම් පාර ගොඩක් සැරයි. එදා ගොඩක් හුළම් තිබ්බ දවසක් කියලා අපිට පල්ලෙහාට ආවම කට්ටිය කිව්වා. මේ තමයි බුදු පිළිමේ. මේක මං හිතන්නේ වැඩ ඉවර කරලා නැහැ. මොකද්ද හේතුව කියන මම දන්නේ නැහැ. ඒ වුණාට අපි ඉතින් බලන්න ගියා. කිසිම කෙනෙක් හිටියේ නැහැ ස්වාමීන් වහන්සේ නමක්වත්. ඒත් ඉතින් මේ පරිසර සුන්දරත්වය මේ බලන්න මෙතන පුදුම හුළඟක් තියෙනවා. ඇත්තටම අපි හෙල්ලිලා යන තරමට හුළඟක් තිබ්බා. ඉතින් අපි ඒ වුණාට සතුටින් ඒ පරිසරෙ වින්දා. ඇත්තටම ඒක කියන්න මට වචන කියන්න බෑ. ඒ තරම් ලස්සනයි. ඉතින් ඔයාලා ජීවිතේ විඳින්න මේ වගේ චූටි තැනකට හරි එනකොට මම ඔයාලත් එක්ක ඒක බෙදා ගන්න ඉන්නම්. ජීවිතේ විඳින්න මයංගල පාරේ යනකොට හුන්නස්ගිරිය මෙතන තියෙන්නේ. ඉතින් අහස සිමින්න තරම් ජීවිතේ විඳින්න නිදහසෙන් ජීවත් වෙන්න, සබාධමයට ලං වෙන්න, හැමෝටම ආදරය කරන්න, හදවතින් ආදරය කරන්න මේ අහස තරම් කෙලවරක් නැතුව. ඉතින් ගිහිල්ලා එන්නම් තවත් කොහේ හරි චූටි වීඩියෝ එකකින් හරි ඔයාලා ගාවට එන්න බලන්නම්. සබාධම පෙන්වන්න, සබාධම විඳින්න. එයාලත් එක්ක ජීවත් වෙන්න. එතකොට මුළු ජීවිතේම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ගිහින් එන්න.